ධෛර්යය සහ ආදරය ලබා දුන්නා. ඒ නිසාම අද වගේ දවසක වැඩිහිටියන් වෙනුවෙන් යමක් කතා කරන්න ලැබීම ඉතාම සුවිශේෂ කාරණාවක් ලෙස හිතෙනවා. මොකද මුගක් වෙලාවට මොකද මමත් වැඩිහිටියේ සමාජගත කාරණාවේදී අපි යම් දේවල් කළා. ඒ දේවල් දරුවෝ ගත්තා. ඒ හින්දාම වැඩිහිටියෝ ලෝකේ ලස්සන කරයි කියන මාතෘකාව මට පොදුයි. මම හිතන විදිහට වැඩිහිටියා යනුවෙන් හඳුන්වන කෙනා ලෝකේ ලස්සන කරමින් වයෝවෘද්ධ වෙනවා. වයෝවෘද්ධ වුණාම සමහර දේවල් උට කරන්න සාහයට කරන්න පුළුවන්කම තියෙනවා, බැරිකම තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් සමාජය මේ වැඩිහිටියෝ බලා කියා ගැනීමට ආයතන ගොඩනගා ගැනීම හොඳයි. නමුත් වෙන පළවෙනිම අදහස නම් කියන්නේ ඒ ආයතන ඕනේ නැහැ. දරුවෝ විසින් දරුවන්ව වැඩිහිටියන්ව පෝෂණය කළ යුතුයි කියන්නේ. ඒක හරි ලස්සන කතාවක්. මට නිකම් මේක ගැන කියනකොට එනවා පැරණි බණ කතාවක්. අම්මා කෙනෙකුයි පුතෙකුයි ජීවත් වෙනවා. නිසි කල වයස ආවම පුතාට විවාහයක් කරගන්නට ඕනේ වෙනවා. ලේඩියා ගෙදරට ගේනවා. පුතාට බෙරිලා අම්මට ලේඩියා. ගෙදරට ගෙනාවට පස්සේ ලේඩි මව්වි දියණියයි අතර ප්‍රශ්න ඇති වෙනවා. දරුවෙක් ලැබෙන්න වෙනවා. ලේඩියට දුර දුකක් එනවා. අම්මගේ හදවත කන්න අනුභව කරන්න. මේක මහ භයානක දුර දුක. මව්ගේ හදවත උයලා දෙන්න. පුතාට හරි ප්‍රශ්නයක් මේක. පුතා අතිමති කරලා එක දවසක් මේ ඇබිලිටි වලින් බේරෙන්න බැරි කමට අම්මව වනාන්තරයට ගෙනියනවා. ගෙනියලා අම්මව මරලා හදවත අතර ගන්නවා. අරගෙන ඔහු දුවගෙන එනකොට පොළවේ තිබිච්ච මුලක පැටලිලා පුතා වැටෙනවා. හදවත විසිරෙනවා. පුතාට සත්‍යයක් එනවා. පුතේ උඹට රිදුනද? හදවත ප්‍රශ්න. හදවත ප්‍රශ්න කරනවා. ආදරේ පුතේ උඹට රිදුනද? ඒ තමයි වැඩිහිටියාගේ ආදරය, මව්ගේ ආදරය, පියාගේ ආදරය. මම හිතන්නේ ලෝකේ දරුවෝ වැඩිහිටියෝ බලා ගන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ. කෙසේ වෙතත් මම හිතන්නේ වැඩිහිටියෝ තමයි ලෝකේ ලස්සන කරලා දුන්නේ අපිට. ඒ ලස්සන ලෝකේ වල තමයි අපි මේ අපේ ජීවිතේ හදාගත්තේ, ගොඩනගාගත්තේ. මට නම් මගේ දෙමව්පියෝ මට කියලා දුන්නු දේවල් තමයි මට මේ ඍතු කෂේරුවත් එක්ක සමාජගත කාරණාවේ ඉඳ ගන්නට පුළුවන්කම ලැබුණේ. ඒ නිසා මම හිතන්නේ වැඩිහිටියා මට නම් තවමත් තරුණයි. වැඩිහිටියෝ තරුණයි. ඔවුන් අපිට තවමත් බොහෝ දේ කියලා. මම ඒ නිසාම වැඩිහිටියෝ ලෝකේ ලස්සන කරයි කියන මාතෘකාව දෙලපෙනවා. අපි හෙට දවසේදී දරුවන්ට කියමු වැඩිහිටියන්ව සුරක්ෂිත